ඔව් මම හෙළවෙද ඇදුරු කේම්මේ කරුණාරත්න නෙතිසහන වෙදමැදුර පරිශ්‍රයේ සිට සමස්ත ලෝකවාසී සෑසියලු දෙනාටම ඉස්මතු වන ගැටලුව තමයි යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව අසත්‍යයක්ද සත්‍යයක්ද? යන්ත්‍ර විද්‍යාව සත්‍යයක් අසත්‍යයක් නොවේ. තවත් ගැටලුවක් තමයි මේ තුලින් කරන්නට පුළුවන් ක්‍රියාවන් මොනවාද? හැරයෑම මගහැරීම විරසක වීම ව්‍යවුල් වීම දුරස්ත වීම අමනාප වීම කිනම් පාර්ශවයක් වුණා. ಜಾති ආගම් කුල බින්න ભેද ආගම් තුලින් බැහැරව ඕස්ට්‍රේලියා බ්‍රිතාන්‍ය නේපාලය බුරුමේ තායිලන්තේ කැනඩාව ඉතාලිය නේපාලය ඇමරිකාව බ්‍රිතාන්‍ය ලෝකේ ඕනම රටක ජීවත් වෙන පුරවැසියෙක් ඇස් මස් හිස් ලේ නහර ඇත්තම් ජීවයක් ඇත්තම් පණ ඇත්තම් ඔහු වසඟ කරගන්නට මේ ශාස්ත්‍රය පුළුවන්. මේකට උදාහරණය හෙළ ඉතිහාසයේ නරයන් විසින් කළුගල් පරාල කරා වෙල් අමුණු දාගප් ඉතිහාසයේ දසමහා යෝධයන් මේ රටේ බැහැ කියපු අද වර්තමානයේ අහස උසට රෝහල් හදලා අයි සීත කාමරවල ඉඳගෙන බටහිර වෛද්‍ය ක්‍රමයේ උපයෝගී කරගෙන වසංගත රෝග 28ක් සමනය කරපු හෙළ ඉතිහාසයේ වෙදකමට පයින් ගහලා සාමාන්‍ය අම්මා කෙනෙක් දරුවෙකු වදපු ආකාරය බඩ කපලා එළියට ගන්න තැනටපත් කරලා අද හෙළ ඉතිහාසයේ අමතක කරලා ඩිජිටල් තාක්ෂණය හා බටහිර සම්ප්‍රදාය පෙළගස්සලා එදා කුරහන් තලප කාපු මිනේරි කොස් පොලොස් දෙල් කාපු අපිට ෆ්‍රයිඩ් රයිස් බුරියානි හැම්බේකන් චීස් බටර් කවලා එදා කුරහන් ගල බෙන්ඩරේ කරලා එදා වංගෙඩිය අද රයිස් කුකර් එක කරලා අපට කියනවා කොලෙස්ටරෝල් ඩයබටික් heart attack pressure sugar කියලා ටීවී යන අසුබ අනාචාරය ටීවී එක යන ඕපදූප කේලම් ගුවන් විදුලිය නැමැති මේ අසුබ දර්ශනය ඇස් වලට ගසලා කියනවා කාන්තාව අනාචාරය යනවා ලිංගික අපචාරය ලක් වෙනවා ගණිකා වෘත්තියටපත් වෙනවා කියලා එදා ආරිචි බෝරිචි හැට්ටේ ඇඳලා එදා චීතරෙද්ද අර ඇදගෙන පම්මල්ලේ කඩමල්ලේ බුදියපු ආදරණීය දියණිය සිදාදියට එනකොට සිදාදියේ අපේ ජීවිතේ බිලිගන්න ජීවිත සුරකුණු සමාජයේ ගිලිහි ගිහිල්ලා රකුසෙකු තමයි අද දකින්නේ. පොළොන්නරුව අනුරාධපුරය අපි දන්නවා පුත්තල මානවඩුව වෙන්නප්පුව කුරුණෑගල හලාවත මැදි මහනුවර මේ සෙන්කඩගල පුලවරේ දලදා හාමුදුරුවන් වැඩ සිටින මේ ඓතිහාසික සබරගමුව සමන් දෙවියන් වැඩ සිටින මේ රුහුණු මාගම් පත්තුව දකුණු පළාත කතරගම දෙවියන් වැඩ සිටින මේ ඉතිහාසයේ දේශ බලන විට මේ දකුණු පුරවරේ විෂ්ණු දෙවි හාමුදුරුව වැඩ සිටින මේ සම්බුද්ධ සිරාසතියම මුදුන් මල් කඩක්ෂේ ආරක්ෂා කරන සතරවරන් දෙවුරු සතර දිසාවෙන් පහළ වෙද්දී සතර දිසාවෙන් පහළ වෙනවා එක පැත්තකින් ලිංගික අපචාරය කාමයේ වරදව හැසිරීම අනාචාරය අකටයුතු අධර්මිෂ්ඨ ක්‍රියා මේවා දෙන්නේ බෙදා හරින්නේ ගුවන් විදුලි රූපවාහිනී මාධ්‍ය ඔස්සේ අම්මා කෙනෙක් දියණියගේ පෙකෙනිය දියණියගේ කලව දෙක තමන්ගේ පියුරු මඩල දැක ගන්නට නොදුණු කාලේ අද සුපර්ස්ටාර් තරු බිහි වෙන්නේ රෙද්ද උස්සන්න සමාජය තුල. ඉතින් අනාචාරය යනවා පිරිමින්ට කියනවා කොන්දපණ නැහැ කියලා. මේක තමන්ගේ දෝෂය. එදා ලොකු ළමයෙක් වෙනකොට කැත්ත පියලා දෑකත්ත තියලා පොරෝව තියලා ගේ ඇතුළට දාලා දින 14ක් 15ක් සතියක් දෙකක් මුළු කරපු අද දියණිය සුපර්ස්ටාර් වේදිකාවේදී ලොකු ළමයි වෙන්නේ. තරුවක් වෙන්න තෝරනකොට කිරුල පළඳනකොට ලොකු ළමයෙක් වෙන්නේ වේදිකාවේ අවුරුදු 10යි 12යි පුංචි ළමයි. මේ ඇයිද? ඒ කාල රටාව අම්මට තාත්තට අඳුර ගන්නට බැරි තරම් මව්පියෝවත් දරුවන්ගේ හැඩතලය දන්නේ නැහැ. හැඩතලයේ කැපිපෙනීම දර්ශනයේ ක්‍රියාකාරීත්වයේ බහතේරීම තමන්ගේ රූප ස්වභාවය තුල තමයි දරුවෙක් වැඩි වියටපත් වෙනවයි කියන්නේ. මෙන්න මේ යంత్ర මාත්‍ර විද්‍යාවේ හෙළ සම්පදාය මේවාට පයින් ගහලා මේවා ගුඩින් නැගිටලා මේවා පාගගෙන නැගිටින ඇතම් පාර්ශවයන් හෙළ සම්පදායන් පිළිබඳව අවධානය යොමු නොකරන නිසා හෙළ යంత్ర මාත්‍ර විද්‍යාවට පයින් ගහන්නට කතා කරනවා. සින්දු දෙකක් පාඩම් කරගෙන වේදිකාවට ඇවිල්ලා දෙන්නෙක් නැටෙව්වට වැඩක් නැහැ. අර්ථය, හරය, තේරුම අවබෝධ කර දීම තුලින් තමයි මේ යంత్ర මාත්‍ර විද්‍යාව. තිති, කාලය, ලග්නය, උපත, උපන් වේලාව, නම, ගම, රුක්ෂය, පක්ෂිය, ඇට මුදුළු නහර ලෝම ජීවයක් ඇති තැනකට හරයක් ඇති දෙයක් වර්ණයකින්, පාටකින්, වේලාවකින්, දිනයකින් අක්ෂර ඉස්පිලි අංශ ඇලපිලි පාපිලි යොමු කර ගොනු කරන ලද ක්‍රියාවලියක
තේරුමේ පරිසමාත්‍ය සත්‍යතාවය පෙළගස්සන්නේ යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවේ අන්න එතනටයි වසඟ වෙනවයි කියලා කියන්නේ. ලෝකේ ධර්මතම අවිය ලෝකේ බෑ කියන ඕනම යුද්ධයක් බෑයි කියන හිතුවක්කාර මුරණ්ඩු ඕනම චරිතයක් ඕනම පුජ්‍යලයක තැනැත්තියෙකු මෙල්ල කරන්න බෑයි කියන වර්තමානයේ එදා ඉතිහාසයේ දශක 3ක කාලයක් තිස්සේ ගොඩාක් සැර මුරණ්ඩු හිතුවක්කාර දඩබ්බර පුජ්‍යලයන් මේ හෙළ වෙදෑදුරුවරයා වසඟ කරා කියන එක සාක්ෂි සරහන් නැතුව බලන්නට පුළුවන් අන්තර්ජාලයට ඇවිල්ලා ලොකු සිරුරක් තියෙන්න ඕනේ ලොකු තක්මහලක් දිව්‍ය මාලිගාවක් තියෙන්න ඕනේ පුංචි අපිට ඉපදුණු වෙල්ලිපනැල්ලට ගමේ කාපු හෙල්ලි කොස් පොලොස් මිනේරි කුරහන් ටික අමතක කරලා හැන්දෙන් ගෑරොප්පුවෙන් කනකොට ඉතිහාසයේ වැළලෙන තැනට හෙළවෙද ඇදුරුවරයා කටයුතු කරන්නේ නැති නිසා පුරසාරං සංදර්ශන නෙවෙයි අවශ්‍ය වන්නේ සාරධර්ම ගුණධර්මයි පෙළගැස්විය යුතු වන්නේ අනාගතයට ගිලිහි ගිය සාරධර්ම ටික පෙළගස්සා දෙන්නේ යහපත් ලෙස ජීවිතය සුරක්ෂිත කර ගන්නයි අරමුණ අදිෂ්ඨානයේ පැතුම බලාපොරොත්තු සීනේ මේක නම් කඳුලට ලක් වෙන සෑම කෙනෙකුම මතු දිනයකදී මමද එම කඳුලට නතු වෙන බව නොදන්න ඇතැම් මේ හෙළ සම්පදාය තුළ නිරතවන නියැලෙන බොහෝමයක් අකටයුතු අධර්ම ක්‍රියාවන් තුල නිරත වෙන නිසා තමයි අද බොහෝමයක් කඳුලට පිළිතුරු සොයාගෙන යන්නට නොහැකි වෙලා තියෙන්නේ. ඊටමත් ආදරෙන් මම සමස්ත ලෝකවාසී ලක්වැසියන්ට नेते කඳුලට සිතේ ඇවිලෙන ගින්නට නිසිදු විසඳුම් ලබා ගන්නට හෙළ සම්පදාය උපයෝග කර නොපෙනෙනා උපේන බලවේගය තුලින් ඔබේ ජීවිත සුරක්ෂිත කරන්නට අදිටන් කරමින් ඔබ සැමට තෙරුවන් සරණයි මහා සම්බන්ධ වන්න.